ඔය කැම්පස් වල රැග් එක කියන එක මේ දවස්වල එහෙන ප්‍රසිද්ධයි නේ. කියන්නේ දැන් ඔය මම රැග් කරන මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් කතා කරලා ගත්තා. රැග් එක තියෙද්දි රැග් එකේ තියෙන පොඩි සීන් එකක් මම කියනවා. රැග් එකේ තියෙනවා මේ ඩ්‍රෙස් කෝඩ් එකක් දෙනවා. ඒ කියන්නේ පිරිමි ළමයා අඳින්න ඕන විදිහක් තියෙනවා, ගෑනු ළමයා අඳින්න ඕන විදිහක් තියෙනවා, පිටු ටවුල් කොණ්ඩ කපන්න ඕනේ. හැමෝම අර එක විදිහකට කියන්නේ. එතකොට ඒගොල්ලෝ ඒකට කියන්නේ සමානාත්මතාවය හදනවායි කියන්නේ. ඇත්තටම සමානාත්මතාවයක් මොකටද? මේ ලෝකයේ සමානාත්මතාවයක් නැහැ. ඒ කියන්නේ කැම්පස් එකේ අවුරුදු 4ක් ඉඳලා එළියට බැස්සට පස්සේ කොහෙද සමානාත්මතාවයක්? ඔය ජොබ් එකට ගියාම හොඳට සල්ලි තියෙන මිනිස්සු හොඳ සපත්තු දෙකක් දාලා හොඳ ඇඳුමක් අඳගෙන එනවා, හොඳ පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා. ඔයා ඒකට කුහකෙක් වගේ දිහා බලලා හරියන්නේ නැහැ. කැම්පස් එකට ආවම සල්ලි තියෙන ළමයාට එයාට ඕන විදිහකට ඇඳ ගන්න, ඒ කියන්නේ ඒ ෆැෂන් එක කරන්න ඉඩ දෙන්න ඕනේ. ටීස් what it is. ඒ කියන්නේ අපි කැමති දේ අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අර සමානාත්මතාවය කියලා සල්ලි තියෙන ළමයාවත් අර සල්ලි නැති ළමයා ගානටම ගේන එක එහෙන අවුල් ඒකද? කෙනෙක්ට සරප්පු දෙකක් දාන්න පුළුවන්, තව කෙනෙක්ට සපත්තු දෙකක් දාන්න පුළුවන්. ඒකේ දින එක පෞද්ගලික කැමැත්ත. අර ඕකේ ප්‍රශ්න තියෙන්නේ මං අහුවාම කිව්වේ අර දුප්පත් ළමයාට අර ළමයාව දැක්කම දුක හිතෙන්න පුළුවන්. ඉතින් හොඳයිනේ. දුක හිතෙන්න ඕනේ. මොකද එයා හිතනවා හරි මම දුප්පත්. හැබැයි මම හැමදාම මෙතන ඉන්නේ නැහැ. මම මෙතනින් උඩට යනවා. මෙයා වගේම මම වෙනවා. මම මෙයා අඳින ඇඳුම් මට අඳින්න පුළුවන්. ඇයි යාට පුළුවන් නෑ මට බැරි. මම මහන්සිලා මෙතනට යනවා. අර ඒ ගට් එක හදා ගන්න ඕනේ. මේ මොටිවේෂන් එක එතන තියෙන්න ඕනේ. එහෙම නැතුව ඔක්කොම එක ලෙවල් එකට කියන එක එහෙනම වැරදි මම දකින විදියට. පාඩ මොකද හිතෙන්නේ? මේ ගැන පොඩි කමෙන්ට් එකක් දාන්න.